අස්ලාමලයිකුම් අයිබෝවන් යාළුවනේ ඔයාලා දන්නවා ඊයේ දවසේ ඉඳලා ලංකාවේ පෙට්‍රෝල් ගහන්න ගියාම අනිවාර්යෙන් QR කෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් QR කේතේ පෙන්නලා තමයි ඔයාලට ඔයාලගේ වාහනවලට ඉන්ධන ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊයේ දවසේ ඉඳලා අනිවාර්යෙන් ඔයාලා QR කෝඩ් එක ලබා ගැනීම අනිවාර්ය කරලා තිබුණා. ඉතින් ඔයාලා කලින්ම QR කෝඩ් එකට ඇප්ලයි කරලා QR කෝඩ් එකට ලියාපදිංචි වෙලා ඉන්නවා නම් ඉතින් ඔයාලට අලුතෙන් ලියාපදිංචි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ දුරකථන අංකය ඇතුළත් කරලා ඒ අනුව ඔයාලගේ පරණ QR කෝඩ් එකම ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට ගොඩාක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි පරණ දුරකථන අංකය දැන් වැඩ කරන්නේ නැහැ. එක්කෝ දුරකථන අංකය වෙනස් කරලා එහෙම නැත්නම් දුරකථන අංකය වැඩ කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ SIM කාඩ් එක නැති වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ගොඩාක් අයට ඇති වෙන ප්‍රශ්නයක් තමයි එතකොට අපේ පරණ ලියාපදිංචියේ තියෙන QR කෝඩ් එක නැවත ලබා ගන්න කොහොමද කියලා. ඉතින් ඒ පිළිබඳව විස්තර තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඔයාලගේ දුරකථන අංකය නැති වුණත් ඔයාලට ඔයාලගේ පරණ QR කෝඩ් එකම නැවත ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒකට ඔයාලා කරන්න ඕන SMS එකක් යවන්න තමයි තියෙන්නේ. ඉතින් SMS එකක් යවලා ඔයාලගේ පරණ ටෙලිෆෝන් නම්බරේ ඔයාලා ඉවත් කරගන්න ඕන. කියන ඩිලීට් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ වාහනේ අංකයට නැවත ඔයාලා ගාව තියෙන දැනට පාවිච්චි කරන දුරකථන අංකය ඇතුළත් කරලා අලුතෙන් QR කෝඩ් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳ විස්තර තමයි මම අද ඔයාලට අරගෙන ආව වීඩියෝ අවසාන දෙක බලන්න. මේ වීඩියෝ බලන ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. මේ විදිහට මම කියන වැදගත්ම පුවත් ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. අනිවාර්යෙන් වීඩියෝ අවසාන තෙක් බලන්න යාළුවන්ටත් share කරන්න. දැන් අපි බලමු පරණ දුරකථන අංකය කොහොමද ඉස්සෙල්ලාම අපි delete කරන්න කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ phone එකේ message එකක් යවන්න තියෙනවා. message එක ඔයාලා යවන්න ඕන 0.7.444යි 4444යි. මෙන්න මේ අංකයට ඔයාලා SMS එකක් යවන්න ඕන. SMS එක ඔයාලා type කරන්න ඕන fuel කියලා දාලා FUEL fuel කියලා ගහලා ස්පේස් එකක් ගහන්න. ඊට පස්සේ delete කියලා type කරන්න. delete කියලා type කරලා ඊට පස්සේ ස්පේස් එකක් තියන්න. ස්පේස් එකක් තියලා ඊට පස්සේ වාහන අංකය ඔයාලා ඇතුළත් කරන්න. වාහන අංකය ඇතුළත් කරද්දී සම්පූර්ණ ටික ඔයාලා WP නම් WP කියලා ඇතුළත් කරලා ඊට පස්සේ වාහනේ ABC නම් ABC කියලා type කරලා වාහනේ අංකය ඔයාලා ඇතුළත් කරන්න ඕන. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලා type කරද්දී අනිවාර්යෙන් capital අකුරින් ඔයාලා type කරන්න. ඒ වගේම තමයි වාහන අංකය ඔයාලා type කරද්දී ස්පේස් තියන්නේ නැතුව ඒ ඉංග්‍රීසි අකුරු ටිකයි ඉලක්කම් ටිකයි එකවරම ඔයාලා ටයිප් කරන්න. ඉතින් මේ විදිහට ටයිප් කරලා ඔයාලා send කරාම ඔයාලට successful message එකක් එනවා. ඒ කියන්නේ ඔයාලගේ පරණ දුරකථන අංකයෙන් ඔයාලගේ වාහන අංකය ඔයාලා delete කරලා ඉවරයි. ඊට පස්සේ ඔයාලගේ අලුත් දුරකථන අංකයට ඔයාලට ඔයාලගේ දැන තියෙන වාහනේ අංකය ඔයාලා ඇතුළත් කරලා අලුත් QR කෝඩ් එකක් ලබා ගන්න තමයි තියෙන්නේ. ඒකට ඔයාලා කරන්න ඕන වෙබ්සයිට් එකට යන්න fuelpass.gov.lk කියලා ඔයාලා වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ දැනට භාවිතයේ තියෙන දුරකථන අංකය ඔයාලා ඇතුළත් කරලා ඒකට OTP එකක් එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන ඒ OTP එක එතන සඳහන් කරලා ඔයාලගේ වාහන අංකය ඒ වගේම වාහනේ chassis අංකය ඔයාලා එතන ඇතුළත් කරන්න ඕනේ. ඉතින් වාහනේ chassis අංකය ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා ගාව වාහනේ පොත තියෙනවා නම් ඒ පොතෙන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒකේ තියෙන විදිහටම chassis අංකය ඔයාලා ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාලට අලුත් QR කෝඩ් එකක් එයාලා ලබා දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන QR කෝඩ් එක ස්ක්‍රීන්ෂොට් ගහගන්න. එහෙමත් නැත්නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් සුපුරුදු පරිදි ඔයාලගේ පිරවුම් හලවල වලට ගිහිල්ලා ඔයාලට අදාළ ඉන්ධන ලබා ගන්න පුළුවන්. ඉතින් මේක මම අද ඔයාලට අරගෙන ආව පණිවිඩය තමයි පරණ දුරකථන අංකය නැති වෙලා ඉන්න අයට කොහොමද ඒක delete කරලා ඒක registration එකෙන් delete කරලා අලුතින් ඔයාලා පාවිච්චි කරන දුරකථන අංකය ඇතුළත් කරලා ඔයාලා ගාව තියෙන වාහනයට අදාළ QR කෝඩ් එක ලබා ගන්න කොහොමද කියන විස්තරය තමයි මම අද මේ ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලා දන්න කෙන යාළුවන්ටත් මේක share කරලා දෙනවත් කරන්න. බොහෝ අය කලින් ලියාපදිංචි වුණාට නැවත වරක් එයාලට ඒ දුරකථන අංකය ලබා ගන්න බැරිව ඉන්නවා. ඉතින් බොහෝ අය කලින් QR කෝඩ් එක තිබුණ අයත් ලියාපදිංචි වුණ අයත් ඒ දුරකථන අංකය භාවිතේ නැති නිසාම ගොඩාක් අයට ඒක ලබා ගන්න බැරිව ඉන්නවා. ඉතින් ඒ අයට තමයි මම මේ පණිවිඩය අරගෙන ආවේ. ඉතින් යාළුවන්ට share කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.